තීව්‍ර දාගත්ත මුදාවේ පන්තිපද පාරක් කියලා දෙලා. දෙවියන් ගන්න පෙරේත බුත ගන්න හැම නැත්තම් යාට තීව්‍ර දාගත්ත මනස සංගාම විතර කරනවා කියන්නේ. ඔබතුමා කිව්වේ අපි නැගිටිනවා කියලා ඒක කරන්නේ. ඒක තේරෙලා තියෙනවා. මම ඒක කරන්නේ වරම් මන්දි. මම ඒක කියලා තියෙන්නේ අපේ ගුරුවරයාට කියලානේ මහණෙනි. ඔයාට කියන්න අයිතියක් අපේ නැහැ මහත්තයා. නෑ මට අහන දෙයට උත්තර දෙන්න. උත්තර දෙන්න. දැන් ඔයා ආවේ අපි නැගිටිනවා කියලානේ. ඔබ නැගිටිනවා එන්නම කිව්වේ නේද? මම කියමට වරම් මන්දි. මොකද වරම් මන්දිද ඇත්තද කියන එක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ. ඔබතුමා කිව්වා දැන් ආමතුරේ රොස්සට මහත්තයෝ නැගිටිනවා කියලා කට්ටිය වුණා. හදන පිටිය. ඔව් හදන නැගිටිනවා. නිදාගෙන කියන වරම් විතරේ මම දුන්නද මට තියෙන්නේ. මම ආමතුරේ නැගිටිනවා කියන හන්දාවන. දැන් ඔබතුමා මේ අද දවසේ කරන්න පුළුවන් දේක් අපි කරමුද? කියන්නේ ප්‍රශ්න අහන්න නැතුව පුළුවන්ද? නෑ මේ කියපු දේ කරන එක නම් මෙතන තියෙනවද? දැන් මෙතන කිව්වේ අපි කුඩේ නැගිටවනවා කියලා. නෑ මෙතුමගේ වරමින් අපි බලමුකෝ මොකද්ද කරන්න පුළුවන්. ඒක දේ කරන්න ඉස්සලා. ඒක දේ කරන්න. සිද්ධියා ප්‍රෝග්‍රෑම් එකට දෙන්න ගත්තේ. මහත්තයා මේ ප්‍රෝග්‍රෑම් එකට දෙන්න තියෙන්නේ. නිෂ්පාදක මහත්තයා. ඔයාර අර හඬපටියනේ. ඔය හඬපටියට මම දාවනේ දැන්. ඇයි අපේ බාරගෙන ආම්දුරු දෙන්න තිබ්බන්නේ දැන්. ඒක කියන්නේ සංදාවනේ. ඒක අහන නිෂ්පාදක මහත්තයා. නිෂ්පාදකනේ මේ රූපය මට උපායයට පිටින් යන කෙනෙක් නේ. දැන් අපි ඒ කතාවට අපි උත්තර දුන්නානේ මහත්මයා නාමල් ගුරුනාන්සේ. අපි ඒකට උත්තර දුන්නා. හේතුවත් අපි පැහැදිලි කළා. ඒතර මේක ජාතික රූපවාහිනිය මේක වැඩසටහන් පවත්වන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අපිට අනුගත වෙන්න බැරි අවස්ථාවල් වෙනවා. ඒ අවස්ථාවලදී අපිට ඒකට ඒ මොහොතේම අපිට වැඩසටහන් කරන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. අපි මේ කාලාන්තරයක් තිස්සේ රූපවාහිනියත් එක්ක ගනුදෙනු කරන පිරිසක් නේ. ඒ වගේ අවස්ථාවක් උදා වුණා. ඒක හරි. දැන් ඔබතුමාට අද දවසේ කරන්න පුළුවන් මොනවද? අද දවසේ මට වරම් මදි. එහෙනම් මේක දාන්න මේ සත්‍ය දාන්න. ඔව්. දැන් අද බුදුන් වහන්සේගෙන් වරමක් අරගෙන අපිට දොර එහෙම ඇරලා මොනවද වරම ගත්තද මට උන්වහන්සේට නාමදේ දොස්තර නැගිටින්න මට අනිත්තරම් එහෙම නැගිටින්න අභියෝගයක් කරලා ඒක කරන්න බෑ කියලා හිතනවා නම් අද බැරි නම් අද ආවේ මොකටද? ආයේ මම මෙතෙන්ට අභියෝගය ඔක්කොම කරන්නේ නෑ. කොටසක් හරි කරන්න. කරලා උත් කියන්නේ අපේ ප්‍රශ්න නෙමෙයි. මොකද්ද කරන්න පුළුවන්? කරන්න වරම් මැදි ඒක තමයි කියන්නේ මම. දැන් අද කිසිම දෙයක් කරන්න බැයිද ඔබතුමාට? අපරාධ නියම කාලේ. නෑ කරන්න උත්සාහයක්වත් දරන්න පුළුවන් කමක් නැහැ. දෙවිවරු නැත්තම් අර කිව වගේ වෙන වර්ගවල අයගෙන්වත් තරමක් අරගෙන කරන්නේ. ඒක කරගමක් නෑ ගන්න පුළුවන් කෙනෙක්. සම්මුදය ආවන මේක මං ආමුදුරේ දොස්තරේ නැගිටින්න පුදුදයක්. දැන් ඔබතුමා කිව්වා ප්‍රධාන දොර අපිට ඇරලා දෙන්න වෙනවා. ඒ වුණොත් වෙන අයව ගෙන්නන්න වෙනවා කියලා. වැඩසටහනට පෙර. එහෙම හරි කරන්න පුළුවන්කමක් තියෙනවද අපිට ප්‍රධාන දොර ඇරලා දෙන්න පුළුවන් මේ නැතිලි. අපි ආවම ලොකු කටගිරීමක් මේ ආයතන කරන්නේ. නෑ ගන්නද? ගන්න. කිසිවක් කරන්න බෑ කියලාද කියන්නේ? සතියලා හදා. සෙනසුරාදා කරන්න හැටි තමයි. ඔය අපි ඒකට නගිටවන්න කට්ටිය එනවා තමයි මහත්තයා.
නෑ මමත් දන්නවා මමත් ආවේ සඳාවේක කරන්න ආවේ හැබැයි සඳාවේක කරන්න දැන් මට වරම් මගේ කරන්න මං දුව වරම් මගේ වද වරම් මදි කියලා මට කිව්වා. හැබැයි අමුතු දෙයක් කරන්න පුළුවන් කියලා කිව්වා. වරම් විතරයි තියෙන්නේ දෙවියන් නම් මට ඉන්නේ ඔයාම කිව්වා දෙවියන්ට වැඩි උඩින් ඉන්න බුදුහාමුදුරුවෝ. ඒක තියෙන මඩ බුදුහාමුදුරුවෝ වරම් තිබුණාම උත්සාහයක් කරන්න පුළුවන් විතාව නැවත වතාවක්. කොහේ හාමුදුරුවෝ කොණ්ඩේ හාමුදුරුවෝ ඔය කිව්වා පටගාලේ වෙන කෙනෙක්වත් ගෙන්නන්න බැරිද? අර කියපු දෙවිවරු අරන්න කොටාශවත් ගෙන්නන්න බැරිද? මොනවගේ අයගෙන්ද ඔබතුමා ඔය විදිහට වරම් ගන්න? තව කවුරුද එතන බුදුරජාණන් වහන්සේ අන්නකොට තව කවුරුන්ද වරම් ගන්න? මට නම් තුන මම දෙන්නේ. ඕනම දෙයක්. දැන් කොහේ දෙවිලා තිබුණාද දැන්? අපි නැගිටවන එක ඔබතුමාට දැන් කරන්න බෑ කියලා ඔබතුමා කියනවනේ. ඔව් මම කියන දණ්ඩා මේක සතිය දවසක දාන්න මම නැගිටවන්න පුළුවන් කියලා කියනකොට ඔබතුමා කියලා නෑ ඒ පටියේ සතිය දවස් වෙන්න ඕනේ. ඒ දවස් නොවෙන්න ඕනේ. මේ විදිහේ වෙලාවල් වෙන්න ඕනේ කියන කිසිම කොන්දේසියක් නැතුව ඒක කිව්වේ නෑ කොයි දවසේ කියලා. සතිය දවසක් කියලා මේක දාලා තිබ්බේ. ඒ අභියෝගය කරන්නේ සතිය දවසට කියලා. සතිය දවසට කියලා වචනයක් සඳහන් කරලා තිබුණාද? ඒකේ එහෙම එකක් නෑ අපි ඒක වාදනය කරමු නෑ ඒකේ මගේ රෙකෝඩින් එකේ දාලා තිබ්බේ නෑ මේ කොයි දවසට කියලා. මේ සතිය දවසට කියලා. නෑ මහත්යනේ කියන්නේ අදොස්සමානයේ මම ඉන්න කැමති. මම ඔය හාමුදුරුවෝ නැගිට වෙනවා. දොස්තර මහත්තයා නැගිට වෙනවා. අපි ගොඩක් රහවත් වෙන්නේ. අපි දෙකයි මට ඕන. ඉතින් මම ඒ අභියෝගය අරගෙන මම මෙතෙන් ආවා. මහත්තයා දැන් හරිද කියනවනේ. ඔබතුමා සංදානිය පිටපාරේ ඔබතුමා ඒ පරිවාරයේ දොස්තර මහත්තයා මෙතන හිටියේ නැතුනට මම මොකද කරන්නේ? ඔබතුමා ඒ පටිය කියලා නෑ නේද? සමුද වෙන්න ඕනද? අඳහර එහෙම දිනයක් නෙමෙයි කියලා නෑ. ඔබ වහන්සේ දිනේ කියලා තිබ්බනේ සඳ කියලා. ඒකනේ මට සංදායම සම්බුදු කියලානේ. මම සම්බුදු කියලා කවුද කියන්නේ? ඔබට දැනුම් දුන්නද? මට කිව්වහම මට ඉඩකඩ තිබුණ දවසක් වුණොත් එන එක තමයි මේ අවුරුදු 5ේම බැලේ. හරි මම කිව්වේ නෑනේ දැන් පටන් ගන්න කලින් මේක මේ අද ඉන්නෙම නෑ කියලා මම කිව්වේ නෑ. මම දන්නේ නෑ කලින් ඔබතුම ආවිල්ලා හිටියේ. ඔබතුම ආතන ලැබෙද්දී මායක කතා කරන්නෙත් නැතුව කිව්වේ මේක නැති වෙයි. ඒක කතා කරේවත් නෑනේ මාත් එක්ක. උත්තර ආරක්ෂා ඒකෙන්ද නෑ. ඒක ඇත්තට ආරක්ෂා කරගෙන ආයේ මම මෙතෙන්ට මම ඔබතුමාට මෙතෙන්දී කියවනේ පුළුවන් නම් මේක කරන්න ඔබතුමා හෙට ලෝක ප්‍රකට වෙනවා. ඔව් ඒක මම කියවනේ. ඔව් හරි. ඒ අභියෝගේ බාර අරගෙන මම ආවනේ. ඒ අභියෝගේ දැන් මට මෙතෙන් වරන් ගන්න නැත්නම් මම හැබැයි මෙහෙමයි ඔබතුමා ඒක වෙනකොට
කිව යුතුව තිබුණා. ඔබතුමා ගැන නරකක් දකින්න නෙවෙයි. කිව යුතුව තිබුණා මට මෙහෙම දිනවල වරන් එනවා මෙහෙම දිනවල වරන් එන්නේ නැහැ. මේ දිනවලදී හාමුදුරුවෝ නැගිටවන්න පුළුවන්. එහෙම කියලා කියන්න තිබුණා. ඒ මොකද කියලා නේ. අරදාස් වැඩ කරන්නේ නැහැ කියලා නේ. ලාස්ට් කරන්නේ නැහැ. එහෙම රාත්‍රියේ එහෙම ටිකවට නිකන් දාලා තිබුණේ නැහැ මොකද? එහෙම කියන්නේ අපිට දුරකථන අමතන නම් රාශියක් ගලාගෙන එනවා කියලා නිෂ්පාදකතුමා කියනවා. අපිට බයින් අවසාන කිසිම දෙයක් කරන්න පුළුවන්. මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. මොකක් හරි එකක්. පොඩි දෙයක් හරි උත්සාහ කරන්න මාත්‍යා. උත්සාහ කරන්න මේක සජීව වැඩසටහනක්. ලංකාවම බලාගෙන ඉන්නවා ලෝකෙම බලාගෙන ඉන්නවා. කවුරු බලන්නේ හිටියද මේ අභියෝගේ සත්‍යදායක විතර කරන්නේ. ඔය දවසේ බෑ ඉන්න. කරන්නේ. මම රකින්න කිව්වා මේ ඔය දවසේ කරන් අපි නේද මම දන්නේ ඔබතුමා එනවා කියලා මම දන්නේ. අපි නැගිට්ටවනවා කියන එක මම දන්නේ මෙහාට ආවයින් පස්සේ ඇත්තම කතාව. මම මෙතන ආවෙන් පස්සේ මම සෞරවෙන් තමයි මොනවද මේ මහත්ය කරන්නේ. සුරාම් මහත්ය කතා කරලා කරන්නේ ප්‍රතිදායක් තරන් ඉන්න කියලා මම හිතාගෙන ප්‍රතිදාය අරගෙන ආවේ අදනාවනේ. පාට 10කින් ප්‍රතිදායෙන් ගියම සම්මත. අන්තිමේ ඒ ප්‍රතිදාය සම්දාරංග ආවම මම ඔය දෙන්න පුටු දෙකෙන් නැගිට්ටුවා. මම ඒක අභියෝග කරනවා අපිට කියන නැගිටවන්න හදනවා තමයි. නෑ අපි නැගිටින්නේ අපි නෝනාට විතර. ඒ වුණාට මම අපි දැන් වරන් අරගෙන ඒකෙන් මම නැගිට්ටුවා. නෑ අද බුදුහාමුදුරන්ගේ වරම තියෙන නිසා අපි හිතුවේ බුදුහාමුදුරන්ට දෙන්න කෙනෙක් අපිට නන්නේ. බුදුහාමුදුරන් තේරෙන්නේ මට නෑ. ඒ වුණාට මට මෙතනින් දෙන්න මම මොකක්ද එතකොට අර කතා කරන වෙලාවේ ඔබතුමා කිව්වා නම් මට වරණ දුන්නොත් මම මේ හාමුදුරුවෝ නැගිට්ටුවා. අන්න ඒක බුදුහාමුදුරුවෝ මංගල අනුකම්පා කළාට වරණ දෙන්නේ නැති කියලා. ඒක දන්නේ. වෙලා දිනානේ කොහොමද අද වරණ නෑ සතිය දවසකට ඕනම සතිය දවසක පුළුවන්. මේ පොයින්ට් කලින් සතිය දවසකට පොයින්ට් කලින් සතිය දවසක. හොඳයි දැන් රෙකෝඩින් එකකට අපි යන්න පුළුවන්. රෝහිණ දිසානායක මහත්තයා නවසීලන්තෙන් අපිට කතා කරනවා මේ නමල් ගුරුනාන්සේ අපි පාඩි වෙනවා. රෝහිණ දිසානායක මහත්මයා ආයුබෝවන්.